ඔබ වැටුණ කියන්නේ අවසානය නොවේ. මේ කතාව පුංචි පිරිමි ළමයෙක් ගැන. ඔහුට ඕන වුණා ලෝකේ හොඳම බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න. ඒත් එක දවසක් ඔහුගේ පාසලේ බාස්කට්බෝල් කණ්ඩායමෙන් ඔහුව ඉවත් කළා. ඔබ මේකට සුදුසු නෑ කියලා. ඔහුගේ හිත බිඳුණා. ඔහු හැඬුවා. ඒත් ඔහු අත්හැරියේ නැහැ. ඔහු නැගිටලා නතර කරපු තැනින් පුහුණු වෙන්න පටන් ගත්තා. උදේ, දවල්, අඳුරේදී පවා නැවතත් උත්සාහ කළා. අවසානයේ ඔහු ලෝකයේ පුරා කතා කරන නමක් බවට පත් වුණා. මයිකල් ජෝඩන්. අද ඔහු කියනවා මම අසමත් වුණ නිසා තමා මම ජයග්‍රහණය කළේ. අපි හැමෝම එහෙමයි. අපිව වැටෙන්න පුළුවන්. හැබැයි ඔබ වැටුණා කියලා ඒක අවසානය නොවේ. ඒ ඔබේ නැගිටීමේ පළමු පියවර විතරයි. ජපන් ජාතිකයන්ගේ කියමනක් තියෙනවා. Fall 7 times, stand up 8. ඔබ 7 වතාවක් වැටුණත් 8 වෙනි වතාවෙත් නැගිටින්න. ඒකයි ජයග්‍රහණය. වරක් වින්ස්ටන් චර්චිල් මෙහෙම කියනවා. Success is not final. Failure is not fatal. It is the courage to continue that counts. ජයග්‍රහණය අවසානයක් නොවේ. පරාජය මරණයක් නොවේ. වැදගත් වන්නේ ඉදිරියට යාමට ඇති ධෛර්යයයි. ඔබත් වැටුණ තැනින් නැගිටින්න. ඔබේ කතාව තවම ඉවර නෑ. ඒක එහෙම වෙන්නේ ඔබ නැගිටීම ප්‍රතික්ෂේප කළොත් විතරමයි.